පසුගිය එපිසෝඩ් එකේදී ටෙන් මට පුළුවන් වෙනවා මවුරා එක්ක එකතු වෙලා යොහාන්ගේ ආනගේ අතීතය ගැන විස්තර කිහිපයක් කෙලි කරගන්න. හයිඩල්බර්ග් නගරයට ආපු නියෝන් ළමයින් දෙන්නගෙන් නංගිව ෆෝර්ට්න පවුලත් එක්ක තියලා යොහාන් එයාගේ ජීවිතය වෙනමම පටන් ගත්ත කියලා ටෙන් මට දැනගන්න හම්බෙනවා. මේ අතරතුරේදී නීනට එන ඊමේල් පණිවිඩයක් නිසා එයා එයාගේ 20 වෙනි උපන්දිනයේ දවසේ හයිඩල්බර්ග් නගරයේ බලකොටුවට යනවා. එතකොට එතන ඉන්න උයන් පල්ලෙක් හදිසියෙන්ම ආනට පහර දෙන්න ගන්නවා. වෙලාවට එතනට එන ටෙන්ම ආනවත් බේරගෙන දැන් ආයෙත් යන ගමන් ඉන්නේ ආනගේ පවුලේ අය ගාවට. ආනගේ අම්මටයි තාත්තටයි ඒ වගේම මවුරටයි මොකක් හරි අනතුරක් කියලා ටෙන් මට දැනෙන නිසා. ඊළඟට මොකක්ද වෙන්නේ කියලා අපි බලමු මොන්ස්ටර් කතාවේ 7 වෙනි එපිසෝඩ් එකෙන්. ටෙන්මා කාර් එකේ යන ගමන් ආනට පැහැදිලි කරනවා එයාගේ ඇත්තම නම ආනා කියලත් ඒ වගේම එයාගේ නියුන් සහෝදරයාගේ නම යොහාන් කියලත්. මේක ඇහුවම ආන සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙනවා. කොහොම වුණත් ඒගොල්ලෝ දෙන්න ආනගේ නිවසට ළඟා වෙනවා. දොර ළඟට ගියාම කිසිම කෙනෙක් දොරට උත්තර දෙන්නේ නැහැ. ඒ වගේම මුළු ගෙදරම තියෙන්නේ ඝන අඳුරේ. පොලිසිය ඒ වෙනකොටත් ඇවිත්ද කියලා ටෙන්ම හිතනවා. ඒත් කවුරුත් ඉන්න පාටක් පේන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ දොර අරින්න උත්සාහ කරද්දි ඉබේම දොර ඇරෙනවා. ටෙන්මයි ආනයි සාලයට ඇතුළු වෙනකොටම ඒගොල්ලෝ දකින්නේ මවුර මහත්මයාව ඒ වගේම ආනගේ අම්මවත් තාත්තවත් ගොඩක් අමානුෂික විදිහට ඝාතනය කරලා කියලයි. ටෙන්මා ඒගොල්ලන්ව පියවිසිහියට ගන්න උත්සාහ කරත් ඒක කරන්න බැරි වෙනවා. මවුරගේ ශරීරය දැකලා ටෙන්ම ගොඩක් හයියෙන් අඬන්න පටන් ගන්නවා. මේ අතරේ ආනට මීට අවුරුදු 9කට කලින් ලිබර්ත පවුල මේ වගේම ඝාතනය වුණ දවස ආයෙත් මතක් වෙනවා. එයාට දැන් එයාගේ පරණ කාලේ මතකයන් ටික ටික එන්න පටන් අරන්. එයා හිමින් මුමුණන්න ගන්නවා. එයා තමයි යොහාන්ව එදා මැරුවේ කියලා. ආන දිගින් දිගටම කියනවා එයා යොහාන්ගේ ඔළුවටම වෙඩි තිබ්බ කියලා. ආනට මේ මතක් වෙන දේවල් එයාට දරා ගන්න අමාරු හින්දා එයාව ඇදගෙන වැටෙනවා. ටෙන්මා ආනවත් වාරු කරගෙන ගෙදරින් එළියට යන්න හදද්දී ගෙදර ඉස්සරහ දොර ගාවදී පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඒගොල්ලන්ට මුණ ගැහෙනවා. පළවෙනියට ටෙන්මා ඒගොල්ලන්ව අඳුරගන්නේ නැති වුණාට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පොලිස් බැජ් එක පෙන්නලා ඒගොල්ලෝ කියන්නේ මේ ගෙදරින් ආපු දුරකථන ඇමතුමක් හින්දා තමයි ඒගොල්ලෝ මෙතනට ආවේ කියලා. හැබැයි මේක ඇහුවම ටෙන්ම පුදුම වෙනවා. මොකද එයා කලින් චෙක් කරද්දි මේ ගෙදර දුරකථන රැහන් කපලා තිබුණ හින්දායි. කොහොම වුණත් මේ නිලධාරීන් දෙන්න ඒගොල්ලෝ දෙන්නව පොලිස් වාහනයට නංග ගන්නවා. වාහනේ යන අතරතුර ඒගොල්ලෝ ටෙන්ම එක කතා කරනවා. හැබැයි ටෙන්මට තේරෙනවා ඒගොල්ලෝ යන්නේ සාමාන්‍යයෙන් යන පාරේ නෙමෙයි කියලා. ටෙන්ම අහනවා ඇයි මේ විදිහට වෙනත් පාරකින් යන්නේ කියලා. එතකොට මේ නිලධාරියා කියන්නේ ඒගොල්ලන්ව අයත් වෙන්නේ මේ පොලිස් වසමට නෙමෙයි ඒගොල්ලෝ ඊට අල්ලපු බල ප්‍රදේශයට අයත් අය කියලා. ටෙන්මට දැනෙනවා මෙතන මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා. මොකද අර දුරකථන ඇමතුම ගැන කියපු දේ වගේම සාමාන්‍යයෙන් අපරාධයක් වුණ තැනකට පොලිසිය එනකොට ඇහෙන සයිරන් සද්දයක්වත් මේ වෙලේ එයාට ඇහුනේ නැති නිසා ඒ වෙනුවට මේ පොලිස් නිලධාරීන් දෙන්න මේ ගෙදරට ආවේ ගොඩක් නිහඬව. ඒ වගේ මේගොල්ලෝ අපරාධය වුණ තැන ආරක්ෂා කරන්නේවත් නැතුව ටෙන්මවයි ආනවයි අරගෙන යන්න තීරණය කළා. හැබැයි ඒගොල්ලන්ගේ පොලිස් ලාංඡන ඇත්ත ඒවා කියලා ටෙන්මට හිතුණා. ඒ නිසා ටෙන්ම හිත යටින් ව්‍යාකූල වෙලයි ඉන්නේ. එතකොටම ටෙන්ම දකිනවා එක නිලධාරියෙගේ කෝට් එකේ ලේ ගෑවිලා තියෙනවා. ටෙන්ම මේක දැකලා හොඳටම බය වෙනවා. ඒත් මේ වෙලාවේ එයාට කරන්න දෙයක් නැහැ. යන අතරමඟදී පාරේ කෙරෙන පොලිස් පරීක්ෂාවකට මේ කාර් එක ලක් වෙනවා. ඉදිරියෙන් පොලිසිය ඉන්නවා කියලා දැක්කම ටෙන්මට ලොකු සහනයක් දැනෙනවා. පාරේ හිටපු නිලධාරියා වාහනේ ගාවට ඇවිත් වාහනේ හිටපු නිලධාරියෝ දෙන්නව අඳුර ගන්නවා. පාරේ නිලධාරියොත් එක්ක ඒගොල්ලෝ සුපුරුදු පරිදි කතා කරන්න පටන් ගන්නවා. කොහොම වුණත් ටෙන්මට හිතෙනවා එයාට මේ දේවල් ආයෙත් කල්පනා කරලා බලන්න පොඩි නිදහසක් ඕනේ කියලා. එයා ඒ නිසා මේ නිලධාරියගෙන් අහනවා එයාටයි ආනටයි පොඩ්ඩක් කා එකකින් එළියට බහැලා හුස්මක් ගන්න පුළුවන්ද කියලා. එයාලට මේකට ඉඩ හම්බෙනවා. ටෙන්ම එළියට බහැලා එතන ළඟ තියෙන පාලමක් ගාවට යනවා. ටෙන්ම තමන් නිරීක්ෂණය කරපු හැම දේ ගැනම හිතනවා. ටික වෙලාවක් ගියාම එක නිලධාරියෙක් කාර් එකෙන් බැහැලා ඇවිත් අහනවා ඩොක්ටර් ටෙන්මා ඔයා හොඳින් නේද කියලා. එතකොට තමයි ටෙන්මට මේ හැම දෙම තේරෙන්න ගන්නේ. එයා ඒගොල්ලෝ දිහා හැරිලා කෑ ගහනවා. ඔයා කොහොමද දන්නේ? ඔයා කොහොමද දන්නේ මං දොස්තර කෙනෙක් කියලා? මම මගේ නම කිව්වට මං දොස්තර කෙනෙක් කියලා ඔයගලන්ට කිව්වේ නැහැනේ කියලා. එතකොටම අර නිලධාරියන්ගේ ඇස් බයෙන් ලොකු වෙනවා.
ටෙන්ම මොහොතක්වත් නාස්ති කරන්නේ නැතුව වහාම ආනත් එක්ක පහළවෙන් පහළට පයින්නවා. ඒගොල්ලෝ කෙලින්ම වැටෙන්නේ පහළ තියෙන ගඟට. මේ නිසා ඒගොල්ලන්ට මේ පොලිස් නිලධාරීන්ගෙන් බේරෙන්න පුළුවන් වෙනවා. පහුවදා ආනයි ටෙන්මයි ඒගොල්ලන්ගේ වැටීමෙන් දිවි බේරගෙන පරණ මඩුවක හැංගෙනවා. ටෙන්ම කොහොම හරි ආනට කෑමයි ඇඳුම්යි අරන් එනවා. ඇඳුම් මාරු කරගත්තට පස්සේ ආන ඇවිත් ටෙන්මත් එක්ක කතා කරනවා. එයාට මතක් වෙච්ච හැමදේම ටෙන්මට කියනවා. එයා කියනවා එයාට ගොඩක් මතකයි කියලා. ගොඩක් මල සිරුරු තියෙනවා වගේ. ඒ මල සිරුරු මැද්දෙන් එයාගේ අයියාගේ අතින් අල්ලගෙන එයා ඇවිදගෙන ගිය හැටි එයාට මතක් වෙනවා. ඒ වගේම වැඩිහිටියන් දෙන්නෙක් ඒගොල්ලන්ට ගොඩක් උදව් කරා කියලත් ඊට පස්සේ ඒගොල්ලෝ අභිරහස් විදියට මිය ගියා කියලා ආන කියනවා. යොහාන් ඒ වගේම හැම වෙලේම එයාට ගොඩක් ලොකු ප්ලෑන් එකක් නැත්නම් සැලසුමක් තිබ්බා කියලා හැම වෙලේම කියනවා ආනට මතකයි. ආන අඬන්න පටන් ගන්නවා. ඇයි ඔයා යොහාන්ව බේරගත්තේ? ඔයා යොහාන්ව බේරගත්තේ නැත්නම් මගේ අම්මයි තාත්තයි අදටත් පණ පිටින් කියලා ආන ටෙන්මට දොස් පවරමින් අඬන්න ගන්නවා. ටෙන්ම මේ වෙලේ එයාව සනසනවා. එයා කියනවා මම පොලිසියට ගිහිල්ලා මේ හැමදේම වාර්තා කරගෙන ආපහු එනවා. එතකන් ඔයා හැංගිලා ඉන්න කියලා. ටෙන්ම නගරයට ගියාම මුළු නගරෙම ව්‍යාකූල වෙලා. මොකද ඊයේ සිද්ධ වෙච්ච දේවල් ප්‍රවෘත්ති වලටත් පැතිරිලා ගිහින් හින්දා. එයා දකිනවා අර කපටි නිලධාරීන් දෙන්න ප්‍රවෘත්තිය මගින් පෙන්වනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ නියම නිලධාරීන්. යොහාන්ගේ බලය පොලිසිය ඇතුලේ තියෙනවා කියලා ටෙන්මට තේරෙනවා. ටෙන්මට කර කියා ගන්න දෙයක් නැති වෙලාවේ එයාට හිතෙනවා මේ විස්තරේ පුවත්පතකට කිව්වොත් හරි කියලා. ඒ නිසා එයා පොදු දුරකථනයක් පාවිච්චි කරලා මවුරගේ ඔෆිස් එකට කෝල් එකක් දෙනවා. එයා කියනවා අද හවස 5ට නිර්නාමික සාක්ෂිකරුවෙක්ව පුවත්පත් ආයතනයට එවනවා කියලා. ටෙන්මට මේ වෙලේ ඕන වෙන්නේ ආනව පුවත්පත් ආයතනයට යවලා එයාගේ ආරක්ෂාව තහවුරු කරන්න. මේ අතරේ අපිට පෙන්වනවා හයිඩල්බර්ග් පොලිස් ස්ථානයට ලුන්ගේ ඉන්ස්පෙක්ටර් ඇවිල්ලා ඉන්නවා. එයා ෆෝර්ට්න පවුලේ ඝාතනයට වඩා වෙනත් ඝාතනයක් කෙරේ අවධානය යොමු කරනවා. ඒ තමයි හයිඩල්බර්ග් බලකොටුවේ වැඩ කරමින් හිටිය උයන් පල්ලෙක් මරලා දාලා තිබීම ගැන. එතන ඉන්න නිලධාරීන්ගෙන් එයා ප්‍රශ්න කරනවා. මොකද එයාට හිතෙනවා මේක මොකක් හරි හේතුවකට එයා විමර්ශනය කරන්න ඕනි කියලා. ලුන්ගේ අහනවා මේ නිලධාරීන්ගෙන් මේ මිනිමැරුමට පාවිච්චි කරපු මොකක් හරි ආයුධයක් ඔයගලන්ට හම්බුණාද කියලා. එතකොට එයා දකිනවා මේ පුද්ගලයාගේ දෑත් ගැට ගහලා තිබුණ බව. එයා ඒ ගැන බලන්න බලකොටුවට යනවා. එයා මිනිමරුවෙක් වගේ කල්පනා කරනවා. එයා හිතනවා මං කෙනෙක්ව මෙතනදි මැරුවොත් මට ලේසියෙන්ම පැනලා යන්න පුළුවන් කොතනින්ද කියලා. එයා බලකොටුව වටේ තියෙන පාරවල් ගැන නිහඬව ගණනයන් කරලා හරියටම ගැලපෙන තැනක් තෝරගන්නවා. එයා එතන පොළව පීරලා බලද්දි එයා හොයාගන්නවා බිම ටයි පටියක් වැටිලා තියෙනවා. ලුන්ගේ තාම දන්නේ නැති වුණාට මේක තමයි ටෙන්මගේ ටයි පටිය. මොකද එදා ආනට උයන් පල්ල පහර දෙන වෙලාවේ ආනයි ටෙන්මයි එකතු වෙලා උයන් පල්ලගේ අත් දෙක ගැට ගහලා තියෙන්නේ මේ ටයි පටියේ. මේ වෙලේ ටෙන්ම ආපහු ඒගොල්ලෝ හැංගිලා හිටපු මඩුවට එනවා. එයා ආනව හෙව්වත් ආන අභිරහස් විදියට එතනින් ගිහින්. මුලින්ම ටෙන්ම හිතන්නේ ආනව කවුරු හරි පැහැරගෙන ගිහින් කියලා. හැබැයි මඩුව ඇතුළට ඇවිල්ලා බැලුවහම එයා දකිනවා ටෙන්ම ගෙනාපු කෑම වලින් ආන සෑන්ඩ්විච් දෙකක් හදලා ඒත් එක්කම ටෙන්මට සමුගැනීමේ ලිපියකුත් තියලා තමයි ගිහින් තියෙන්නේ කියලා. මේ ලිපියේ ආන ටෙන්මගෙන් සමාව ඉල්ලනවා. එයාගේ සහෝදරයාගේ ජීවිතය බේරගත්ත එකට ටෙන්මට දොස් කිව්වා කියලා. ඒ වගේම අනාගතයේදී තවත් ගොඩක් ජීවිත බේරගන්න ආන ටෙන්මට සුබ පතනවා. ආන ඇත්තටම ටෙන්මව දාලා ගිහින්. ටෙන්ම මේක දැක්කම එයා බිමට වැටිලා හොඳටම අඬනවා. හැබැයි එයා තීරණය කරනවා ආයෙත් ආනව හොයා ගන්නවා කියලා. එයා ආනගේ ජීවිතය ගැන ලොකු බයකින් ඉන්නේ. මොකද යොහාන් ආනව ආයෙත් අරගෙන යන්න උත්සාහ කරනවා කියලා ටෙන්ම දන්න හින්දා. ටෙන්මට පුළුවන් වෙයිද යොහාන්ට කලින් ආන ගාවට යන්න? අපි ඉගෙන බලමු මොන්ස්ටර් කතාවේ ඊළඟ එපිසෝඩ් එකෙන්.